හායි යාළුවනේ ආයිබුවන් සියලු දෙනාට සරල ඉංග්‍රීසි පාසල channel එකට සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. අද අපි බලමු ඉංග්‍රීසි වචනවල තියෙන අයි අකුර එක එක තැන්වලදී ශබ්ද වෙන්නේ කොහොමද කියලා. right අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම ඉගෙන ගමු පළවෙනි රහස. ඒ තමයි වචනයක් මැද අකුර තනියම අයි අකුර තනියම තිබුණොත් වචනයක් මැද අයි අකුර තනියම තිබුණොත් ගොඩක් වෙලාවකට ඒක ශබ්ද වෙන්නේ අපේ සිංහල හෝඩියේ ඊ ශබ්දය වගේ. අපි බලමු උදාහරණයක් ගමු වෙනදා වගේම අදත් උදාහරණයක් ගමු. මෙතන තියෙනවා PIN පින් එක අපි අර ගහන පින් එක. ඒකට අපි කියනවා PIN පින්. මෙන්න මේක හැදිලා තියෙන අපි කොහොමද කියලා බලමු. P කියන්නේ පයන්න. එතකොට I අකුරනේ මම කිව්වේ ඉයන්න කියලා. එතකොට පයන්නට ඉයන්න උනම P වෙනවා. P N අකුර තියෙන නිසා නයන තියෙනවා පින් කියලා කියවෙනවා. ඔන්න ඕක තමයි වචනේ මැද අකුර තනියම තිබුණොත් එතන පින් කියලා කියවෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි. ඊළඟට අපි බලමු BIN bean B කියන්නේ බයන්න I කියන්නේ දැන් මොකද්ද I අකුර කියන්නේ දැන් මොකද්ද E I අකුර කියන්නේ දැන් E එතකොට මොකද්ද බයන්න යන්නේ කවුනා B වෙනවා B ඊළඟට N කියන්නේ නයන්න එතකොට බින් වෙනවා ඊළඟට අපි තව එකක් බලමු sit S කියන්නේ සයන්න I කියන්නේ මොකද්ද එතකොට E අකුර දැන් මම කිව්වා E අකුර කියන්න කියන්නේ ඒ පළවෙනි නීතිය S කියන්නේ සයන්න I කියන්නේ E අකුර එතකොට C වෙනවා එතකොට T අකුර කියන්නේ ටයන්න එහෙම නැත්නම් අල්ටයන්න sit කියලා කියවෙනවා right ශාලෝනේ එහෙනම් අපි යමු දෙවෙනි රහස් දෙයට දෙවෙනි නීතිය රීතියට අපි යමු මොකක්ද දෙවෙනි රීතිය දෙවෙනි රීතිය තමයි මැජික් ඊ නීති රීතිය මම අර කරුණු පැහැදිලි කරලා දෙන්න මැජික් ඊ කියන කාරණේ අර වචනේ අගට આવොත් මොකද වෙන්නේ කියන කාරණය ඒක දැන් හොඳට තේරුම් ගන්න හැම දෙයකම මේක වෙනවා වචනයක අගට ඊ අකුර වැටුනොත් වෙන දේ තමයි දැන් මේ කියා දෙන්නේ මෙන්න මේක තමයි ලොකුම රහස වචනයක් මැද අයි තිබිලා වචනයක් මැද අයි අකුර තිබිලා ඒ වචනේ අවසානයට ඊ අකුරක් ආවොත් වචනයක් මැද අයි අකුර තිබිලා ඒ වචනේ අවසානයේ ඊ අකුර ආවොත් මැද තියෙන අකුර අයි ලෙසම කියලා ශබ්ද කරනවා. ඒ කියන්නේ දැන් අපි කියන්නේ ABCD එහෙම ඒ අයි අකුර අන්නේම අයි කියලාම ඒක කියවෙනවා. කොහොමද එහෙම වෙන්නේ? වචනේ අගට ඊ අකුර තියෙන්න ඕන. ඊ අකුර තියුණ නැතොත් වචනේ අර අකුර අයි වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද වෙන්නේ? එහෙනම් වෙන්නේ ඊ කියන සද්දය ඇහෙන්නේ. එහෙනම් වචනේ අග ඊ අකුර තුනොත් අනිවාර්යෙන් අර මැද තිබෙන අයි අකුර මොනවද වෙන්නේ? අයි අකුර නමින්ම ඒ වචනේ නමින්ම ප්‍රකාශ වෙනවා. පැහැදිලි නේද? එතකොට අන්තිමට තියෙන අපේ වචනේ තියෙන අන්තිමට ඊ සද්ද කරනවද? ඒ වචනේ ඊ සද්ද කරන්නේ නැහැ. ඒක තියුණොත් ඒක අනිවාර්ය වචනයක අගට තියුණොත් ඒක සයිලන්ට් වෙනවා. ඒක සයිලන්ට් වුණාට මැද තියෙනා වූ අර අයි අකුර මොකද වෙන්නේ? ඒක අයි අකුර විදියටම ශබ්ද වෙනවා. එතකොට ඊ අකුර වෙනකොට ශබ්ද වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක. අපි උදාහරණයක් ගමුකෝ. KITE මොකද්ද? kite KITE බලන්නකෝ ඒ kite කියන එකේ අගට මොකද්ද තියෙන්නේ? ඊ අකුරක් තියෙනවා. හැබැයි kite කිව්වහම ඊ අකුර කියවෙනවද? නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ ඊ අකුර සයිලන්ට් වෙනවා. ඒක සයිලන්ට් වුණාට හැබැයි මැද තියෙනවා අයි අකුර. මොකද වෙන්නේ එතකොට? දැන් අයි අකුරට මොකද වෙන්නේ? අයි අකුර අයි විදියටම කියවෙනවද? නැත්තම් ඒක ඊ හැටියට කියවෙනවද? කියවෙන්නේ නෑ. එහෙනම් අයි අකුර තමයි කියවෙන්නේ. එතකොට K කියන්නේ කයන්න. එතකොට කයි I කියන්නේ කයි වෙනවා. එතකොට T කියන්නේ අල්ට යන්න. කයිට් කියලා කියවෙනවා. කයිට් කියන්නේ මොකටද? සරුංගලයට.
ඊළඟට bike LIKE bike මේ බයික් මේ කයි බයික් නේ ඒ බයික් කියන එක නේ මම කිව්වේ LIKE 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 කොහොමද LIKE like කියන්නේ L අකුර ලයන්න එතකොට I අකුර කියවෙනවා මොකද අග E අකුර තියෙන නිසා I අකුර I විදිහටම කියනවා. එතකොට ලයි වෙනවා ලයි K අකුර කියන්නේ අල් කයන්න like කියලා කියවෙනවා E අකුර කියවෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා BIKE 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 B කියන්නේ බයන්න I කියන්නේ අයිමයි බයි වෙනවා. එතකොට අල් K කියන්නේ අල් කයන්න එහෙම නැත්නම් කයන්න බයික් කියනවා ඊ අකුර කියවෙන්නේ නැහැ. ඔන්න දැන් හොඳට මතක තියාගන්න මේ නීතිය. හොඳට මතක තියාගන්න. එක තමයි ඉංග්‍රීසි හොඩියේ මේ තිබෙනා වූ වචන කියනකොට තිබෙනා වූ රීති. ඒක තමයි අපිට ටිකක් මතක තියෙන්න ඕන. දැන් හොඳට මතක තියාගන්න. නැවත වීඩියෝ එක බලලා නැවත මතක තියාගන්න. ඊළඟට තියෙනවා රහස. තුන්වෙනි රහස. I අකුර මුලට එන විට මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා ඔයාලා කියන්නකො තප්පර ගානක් දෙන්න. I අකුර වචනයක මුලට ආවොත් ඊ શબ્දය ලැබෙනවා. අන්න එතකොට I අකුර මුලට ආවත් ඊ શબ્දය ලැබෙනවා. I අකුර මුලට ආවත් ඊ શબ્ද සාමාන්‍ය ගොඩක් තුනට I අකුර මුලට ආවොත් ඊ શબ્දය තමයි ඇහෙන්නේ. පැහැදිලි නේද? ඊ શબ્දය. එහෙනම් මොකද්ද මම කිව්වනේ නේද? මුලටත් ඊ શબ્දේ එන්නේ හේතුව මොකද හේතුව? තනිය හිටියොත් ඊ શબ્දය එනවා. ඒක මුලට ආවත් ඒත් ඊ શબ્දයමයි ඇහෙන්නේ. දැන් තේරුණා නේද? එහෙම තමයි කියවගන්න ඕන. පැහැදිලි නේද? පැහැදිලි අයම කියන්න ඕද? වචනයක මැද I අකුර තනියම තිබුණොත් ගොඩක් වෙලාවට ඒ શબ્ද වෙන්නේ සිංහල ඊ. ඒ වගේමයි වචනේ අගට ඊ අකුරක් වැටෙනොත් මැද I අකුර තුනොත් එතෙන්දි කියවෙන්නේ I අකුර විදියටමයි ඊ සිය වෙන්නේ නැහැ. තුන්වෙනි ආකාරයත් ඒ වගේමයි වචනයක මුල තිබුණත් අකුරු පළවෙනි අකුර වචනයක මුල ආවත් බොහෝ විට શબ્ද වෙන්නේ ඊ අකුර විදියටම තමයි එන්නේ. එහෙනම් රීති තුනක් මං ඉගැන්නුවා. එහෙනම් එහෙනම් හොඳට මතක තියාගෙන මේ ටික මුල ඉඳලා මුල් වීඩියෝ ටික බැලුවේ නැත්නම් මුල ඉඳලා එන්න. මොකද නැත්නම් පළක් නෑ. පළවෙනි වීඩියෝ එකේ ඉඳලා නරඹගෙන ඇවිල්ලා හොඳට තේරුම් අරගෙන මේ ටික හොඳින් ඉගෙන ගන්න මම මේ අකුරු සියල්ලම වීඩියෝ වලින් අරගෙන යනවා. එහෙනම් සියලු දෙනා සුබ දවසක්.